මේ subscribe කරන්න. Tecnologia. මේ මොකද්ද සුනි මනේ උදේ රැසීම වෙලාවේ උඹ කරපු බලු වැඩේ? ඇයි මොකද්ද කියපන්කෝ මං කරපු බලු වැඩේ? මේ මූ බලපංකෝ මූ හිතන් ඉන්නේ මූ කරේ නෑ කියලා පණ්ඩිතයා. මේ මගේ මල පන්න ගන්නතෝ කේපල්ලා මං මොකද්ද කරපු බලු වැඩේ කියලා. මූ බලපංකෝ මූගේ මල පැනිල්ල අපි බය වෙයි යෝවට. මේ සුනි මලා උඹ හොඳින්ම දන්නවා මට සින්දු කියන්නත් බෑ. අරෝට කිරියට කතා කියන්නත් බෑ කියලා. එහෙම තියෙද්දි උඹ රැසීම ඉස්සරහට ගිහලා මොකද්ද කරේ කියහන්කෝ අර. ආපෝ තාම ඒක ගැනද බං උඹලා කියවන්නේ? අඩේ බං මං ඒක හිතලා කරේ නෑ බං. ඒ ඉස්සරහට ගියාම කකුල් දෙකෙන් මැඩලින් ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නැති හින්දා තමයි කටට එන හැම දෙයක්ම කිව්වෙම. මරුවට කිව්වේ උඹේ කටට එන හැම දෙයක්ම. දැන් ඉතින් ටීචර් ආවම උත්තර දීපන්කෝ. ළමයි. ඇයි ටීචර්? මොකද මේ කට්ටිය මූණේ එල්ලගෙන කසකුසුව එළියටත් ඇහෙනවනේ. උදේ රැසීම ගැන ටීචර් අපි කතා කර හිටියේ. ඒක අවුල් වුණා නේද ටීචර්? මොනවා කරන්නද ටීචර්? ඉතින් අපි 3 දෙනා විතරනේ හිටියේ. අනික කිසිම සැලැස්මක් තිබෙත් නැහනේ. අයියෝ ඒකට කමක් නෑ දරුවනේ. ඔයාලා මං හිතුවට වඩා හොඳට රැසීම කරා. ඒකින්ද ඔන්න ප්‍රින්සිපල් සර්ගෙන් ඔයාලා 3 දෙනාව මං කොහොම හරි බේරගත්තා. නැත්තම් ඉතින් කෙලින්දලු හිටියේ ප්‍රින්සිපල් සර් පස්ස රත් වෙනකල්. ඔය ඇත්තමද ටීචර්? ඔව් ළමයිනේ. හැබැයි ඒ වුණාට එක කොන්දේසියක් පිට. කොන්දේසියක්? ඒ මොකද්ද ටීචර්? දැන් ඔයාලා කිව්වනේ උදේ රැසීමේ නවනිපෙවුම් තරගයක් තියන්න ඕනේ කියලා. ඉතින් ඒක කරන්න කියලා ප්‍රින්සිපල් සර් කිව්වා. ඒකින්ද ඔයාලා ඒකට ලෑස්ති වෙන්න. අනිත් ළමයිටත් ඒ ගැන කියන්න ඕනේ. හරි ටීචර් අනිවාර්යෙන්ම. ඒ ටීචර් නවනිපෙවුම් කියලා මොනවා ගැනද අපි කරන්නේ? අනේ දරුවෝ මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් කරන්නකෝ. එතකොට හරි. මං එහෙනම් යනවා. හෙට එනකොට නවනිපෙවුමක් හදන් එන්නකෝ. අනිත් ළමයිටත් කියන්න ඕනේ. හොඳයි ටීචර්. බලපංකෝ අපේ ටීචර් කොච්චර හොඳද කියලා. අනිත් එවුන්ටත් කියලා හෙට ලෑස්ති වෙලා මේ උනේ. ඔව් බං. ඒක හොඳයි. එහෙනම් දැන් අපි යමුකෝ. මේ ටීචර් තාම නැත්තේ මොකද බං? ඔය එන්නේ ටීචර් ඔය කියනකොටම. අද ගොඩක් අය ඇවිල්ලා වගේ. good morning ළමයි. good morning ටීචර්. ඔයාලා අද වැඩේට සූදානම් වෙලා නේද ආවේ? මොන වැඩේද ටීචර්? අනේ බෝරු පැටියෝ මං ඊයේ කිව්වේ නවනිපෙවුමක් හදන් එන්න කියලා. අන්න ඒක. ඒක හරි ටීචර් ඒක හරි. හොඳයි එහෙනම් මං දැන් ඉස්සරහට ගිහිල්ලා එක එකනාගේ නවනිපෙවුම ගැන අහන්නම්කෝ. ඔයාලා ඒ ගැන විස්තරයක් කරලා ඔයාලගේ නවනිපෙවුම පෙන්නන්න ඕනේ. තේරුණාද? හා ටීචර් එහෙම හොඳයි. මේ වටේ සද්ද බද්දත් වැඩි ඔන්න. ගණන් ගන්න එපා. නම කතා කරාම එන්න ඕනේ. හරි ටීචර්. හරි මුලින්ම කවුද එන්න කැමති ඉස්සරහට? මේ මම එන්නද ටීචර්? බොහොම හොඳයි පින්පුතා. එන්නකෝ බලන්න. මොකද්ද පින්පුතා ඔයාගේ නව නිර්මාණය? මේ තියෙන්නේ ටීචර් මගේ නව නිර්මාණය. මේක මේ බයිසිකලෙන් නිගොම්මෝඩ පින්පුතෝ. මේකනේ ටීචර් මේක බයිසිකලයක් වුණාට මේක ස්වයංක්‍රීය බයිසිකලයක් විදියට තමයි ටීචර් මම මේක හදන්න ඉන්නේ. ස්වයංක්‍රීය බයිසිකලයක්? ඒ කිව්වේ මට තේරුන්නේ නෑනේ. මේකනේ ටීචර් මේක කොහොමත් අපි පදිනවා. පදිද්දි මහන්සි වෙනවනේ. ඒකින්ද මම මේකට මෝටරයක් හයි කරලා බැටරි දාලා මෝටරේ කැරකෙද්දි බයිසිකලේ යන විදියට හදන්නේ ටීචර්. බොහොම අපූර්වයි ළමයෝ. ඒත් ඔය වගේ අයිටම් එකක් තියෙනවනේ කඩේ. කඩේ තිබ්බට ටීචර් ඒක charge කරන්නනේ තියෙන්නේ. මේක මං සෝලර් පැනල් වලින් බැටරි ඔටෝ charge වෙලා ඔටෝ යන විදියට හදන්නේ. බොහොමගේ පින්පුතා. එහෙනම් ඔයා බයිසිකලේ හදන්නකෝ. හොඳයි thank you ටීචර්. ඊළඟ කවුද එන්නේ? හරි නිමල් එන්නකෝ බලන්න. ටීචර්. හරි නිමල් කියන්න බලන්න නිමල්ගේ නිර්මාණය. මං ටීචර් නිර්මාණය කරන්නේ සබ්මැරීනයක්. සබ්මැරීනයක්? ඔව් ටීචර්. සබ්මැරීනයක් හදන්න තීරණය කරා ටීචර්. අඩේ බොහොම හොඳයිනේ පුතේ. දැන් ඔයා සබ්මැරීනයක් හැදුවද? ඔව් ටීචර් ඉන්නකෝ පෙන්නන්න. මේ තියෙන්නේ ටීචර් මගේ සබ්මැරීනය. මොකද්ද කොල්ලෝ ඒ හදලා තියෙන්නේ? ඒ තමයි ටීචර් මගේ සබ්මැරීනය. ඉතින් කොල්ලෝ මේ බැරල් එකක් දාලා මොකද්ද මේ අටවල තියෙන්නේ?
අයියෝ ටීචර් ඔය සබ්මැරීන් එකට ඔච්චර මාන්සි ඉන්නේ මොකද? බැරල් එකක් ගත්තා ඒකට ඔක්සිජන් ටැංකි ටිකක් ගැහැව්වා පිටිපස්සෙන් මෝටර් එකකුයි තට්ටුකුයි දැම්මා. ඊට පස්සේ ඉතින් ඒක සබ්මැරීන් යන්නේ ටීචර්. මේ වගේ එකෙක් Tecnologia! Tecnologia!